පාට අතරේ ඔයාලා හැමෝටම ඉතින් අද මම ආවේ කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටලා තියෙන ලස්සනට පන්සලක් බලන්න. ඉතින් ඔයාලා දෙන්න මාත් එක්ක මේ පන්සල බලන්න යන්න. කොළඹට බොහොම කිට්ටුවෙන් සොබාදහමේ සුන්දරත්වයත් අධ්‍යාත්මික නිදහසත් එකට කැටවුණු අපූරු ඉසව්වකට තමයි මම අද ඇවිත් ඉන්නේ. කොළඹ ඉඳන් කිලෝමීටර් 23ක් වගේ කිටි දුරකින් පිහිටලා තියෙන මේ සුන්දර කඳුකර පුදබිම හිතට පුදුමාකාර නිස්සලංක භාවයක් ගෙන දෙන්නේ. ඉතින් මම අද ඇවිත් ඉන්නේ ඉබුලකන්ද ශ්‍රී සම්බුද්ධ විහාරයට. කන්දක් උඩ නිස්කලංක පරිසරයක තියෙන මේ විහාරය විශේෂත්වය වන්නේ පොළොන්නරුව ගල් විහාරයේ දක්නට ලැබෙන පිළිම වහන්සේලාගේ අනුරු මෙහිදී දැක බලා ගැනීමට අපිට පුළුවන් නිසා. ඒ වගේම කලබලකාරී නාගරික පරිසරයෙන් මිදුණු සොබාදාමත් සමග මුසු සංසුන් වටපිටාවක් තමයි මේ අවට හැමතැනම තියෙන්නේ. සුන්දර ගම සහ මෙම භූමිය ගල් කඩන මිනිස්යන්ගෙන් ආරක්ෂා කර ගැනීම උදෙසයි මෙම පන්සල නිර්මාණය කරලා තියෙන්නේ. කොළඹ ඉඳන් කිලෝමීටර් 23ක් වගේ කිටි දුරකින් පිහිටලා තියෙන මේ සුන්දර කඳුකර පුදබිම හිතට පුදුමාකාර නිස්කලංක භාවයක් ගෙන දෙන අතර කඳු මුදුනක පිහිටලා තියෙන නිසා අවට පරිසරයේ සිසිල සුළඟත් එක්ක හිත නිවා ගන්න වගේම ඈතින් පෙනෙන කොළඹ නගරයේ සුන්දරත්වය දැක බලා ගන්නත් මෙතන එන ඔබට පුළුවන්. කාර්යබහුල ජීවිතයෙන් මිදිලා හිතට සැනසීමක් වගේම ලස්සන දවසක් ගත කරන්න කියාපු තැනක් තමයි මේ ඉඹුලකන්ද පන්සල. ඉතින් ඔයාලත් එන්න ඇවිත් මෙම පන්සල වැඳ පුදා ගන්න. ඒ වගේම අපට පරිසරයත් ආරක්ෂා කරගන්න. අදට ඉතින් මම මෙම ඉබුලකන්ද විහාරයෙන් සමුගන්නවා. තවත් ලස්සන වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු. අමතක නොකර මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඔයාලට සුබම සුබ දවසක්.